ආයුබෝවන් ට්‍රැවලර්ස්. ඔන්න හුඟ කාලෙකින් අපි අලුත් ව්ලොග් එකක් අරගෙන විලා ඉන්නවා. ඉතින් මේ ව්ලොග් එකේ තියෙන විශේෂත්වය තමයි අපි මේ ව්ලොග් එක කරලා තියෙන්නේ ලංකාවේ අපි කියපු ලස්සන ට්‍රිප් එකක් අරගෙන. සබා දහමට ආදරය කරන නිදහසේ නිස්කලංකව ජීවත් වෙන්න කැමති කට්ටියක් ඉන්නවානේ. ඉතින් මේ ව්ලොග් එක ඔයාලට මේ තමයි කුරුඳු කැටිය ප්‍රයිවට් රේන් ෆොරස්ට් රිසෝට් එක. කුරුඳු කැටි ඉකෝ රිසෝට් එක තියෙන්නේ කලවානේ. ඒ කියන්නේ සබරගමුව පළාතේ සිංහරාජ රේන් ෆොරස්ට් එකට කිට්ටුවම තමයි මේක තියෙන්නේ. ඉතින් මේ වගේ ටිකක් අමාරු දුෂ්කර පාරක තමයි අන්තිමට අපිට යන්න ඕනේ. වාහනෙන් ගිහිල්ලත් අපිට මග වාහනේ නවත්තලා පයින් කිලෝමීටර එකක් විතර යන්න වුණා. ඉතින් මේ පාර ටිකක් කඳු පල්ලම් අතරින් ගිහිල්ලා කුඩැල්ලොත් එල්ලගෙනම ගියපු හරිම අමතක නොවන ගමනක්. එයාලගේ ඒජන්ට් කෙනෙක් එනවා අපිව හොටෙල් එකට එක්කන් යන්න. ඉතින් එයා පෙන්නනවා අපිට වාහන පාක් කරන්න පුළුවන් තැනක්. එතන ඉඳන්ම අපිට සිග්නල් නැහැ. ඉතින් මේක ඕෆ් ග්‍රිඩ් ඉකෝ රිසෝට් එකක්. ඒ කියන්නේ අපිට සබා දහමත් එක්කම ඉන්න හදපු තැනක්. මේ විලා එක ඔයාලා ගන්නකොට ෆුල් බුක් කරගන්න. මොකද මේක ස්ට්‍රේන්ජර්ස්ලාත් එක්ක ෂෙයා කරගෙන ඉන්න බෑ. එතකොට අපි ගියේ කපල් දෙකක් විදිහට. මෙතන ෆැමිලි විදිහට යන්නත් පුළුවන් ඔයාලට. සාමාන්‍යයෙන් අපි විලා එක විතරක් ගද්දී 50,000 වගේ තමයි උනේ. හාෆ් බෝඩ් වගේ යනවා නම් 80,000 වගේ වෙනවා. ඉතින් මෙතන fully equipped kitchen එකක් තිබ්බා. ඒක නිසා අපි විලා only ගත්තේ. 2 bedrooms තියෙන රිසෝට් එකක්. ඒකට වෙනම ප්‍රයිවට් වොෂ්රූම්ස් තියෙනවා. ඒ වගේම ලස්සන නැචරල් පූල් එකක් තියෙනවා. ඉතින් නිවාඩු පාඩුව ගත කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ. ඔයාලා කැමතිනේ මේකේ රූම් ටුවර් එකක් යන්න? ඉතින් එන්නකො පෙන්නන්න. මේ තමයි අපි නතර වෙලා හිටපු රූම් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන හොඳ ස්පේෂියස් ගතියක් තියෙනවා. ඒකම එයාලා නේචර් එකත් හොඳට කම්බයින් කරලා තමයි මේ ලක්ෂරි ගතිය අරන් තියෙන්නේ. මේ ග්ලාස් වින්ඩෝස් හින්දා ඔයාලට හොඳ පැනරොමික් වීව් එකකුත් ගන්න පුළුවන්. මේ විදිහට ප්‍රයිවට් බැල්කනි එකක් තියෙන නිසා ඔයාලට හොඳ ජංගල් වීව් එකක් ගන්න එළියට ගිහිල්ලා පුළුවන්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඉවනින් ස්නැක් එකක් ගන්න. එතකොට උදේට කොෆි එකක් එහෙම බොන්න කියාපු තැන. මේ වෙලාවේ නම් පොඩි වැස්සක් වැටුණා. ඉතින් ඒකත් එක්ක අමුතුම වයිබ් එකක් තමයි එදා දවසේ තිබ්බේ. මේ විදිහට පූල් එකේ වතුරත් ඉතින් වැඩි වෙලා තිබ්බා. මේ තියෙන්නේ අපේ බෙඩ්රූම් එකේ ක්වීන් බෙඩ් එක. එතකොට මේ තියෙන ඔයාලට ඕනම් වැඩ කරගන්න පුළුවන් ස්පේස් එක. ඒකම ඔයාලා කැමති නම් පොතක් කියවන්න මෙතන ඒවත් තියෙනවා. ඉතින් මේක ෆුලි අර වුඩන් වලින් හදපු එකක් නිසා පොඩි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ගතියක් තියෙනවා. අනිත් එක ඒක හරිම හිතට ගොඩක් නිදහසක්. මේ තියෙන්නේ අපේ වොෂ්රූම් එකට යන පාත් එක. මෙතන ඔයාලට කබඩ්ස් එහෙම තියෙනවා. ඔයාලගේ බඩු ඇඳුම් එහෙම දාගන්න පුළුවන් ඒකට. මේකේ වොෂ්රූම්ස් ගත්තාම ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. මොකද මේක සෙමි ඕපන් එකක්. එක පැත්තක් පරිසරයට ඕපන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට ෂවර් එකක් ගන්න පුළුවන්. නේචර් එකත් එන්ජොයි කරන ගමන්.
රූම්ස් දෙක අතර තියෙන ලිවිං ඒරියා එක තමයි මේක. ඉතින් ඔයාලට මෙතන සෝෆා එකට සෙට් වෙලා චැට් එකක් දාන සින්දුවක් කියන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තමයි ඔයාලට ඩයිනින් කරන්න තියෙන ඒරියා එක. අපි මේ ට්‍රිප් එක ගියේ එයාලගේ ඔෆ් සීසන් එකේ. ඒ කියන්නේ අපි ගියේ මාර්ච් වල වගේ. ඒ වෙනකන් නම් වැස්ස පොදක්වත් තිබිලා තිබ්බේ නැහැ. හැබැයි එදා තමයි වැස්ස පටන් ගත්තේ හෙට. ඉතින් ඒකෙන් අපිට පොඩි වාසියකුත් වුණා. වතුර අඩුවෙන් තිබ්බ මේ පූල් එකේ එදා වතුර හොඳට පිරුණා. අපි රෑට ඉතින් අපේ ඩිනර් එක විදිහට මේ විදිහට බාබකියු එකක් දැම්මා. ඒකම අපි ගෙනිච්ච තව කෑම වගේකුත් තිබ්බා. ඉතින් ඔයාලට බාබකියු ෆැසිලිටීස් එහෙම මෙතනින් ගන්න පුළුවන්. එයාලගේ මැෂින් ඔයාලට යුටිලයිස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි අපේ ඩිනර් එක අපිම හදාගත්තා. Good morning. ඉතින් ඊයේ අපිට හරියට එන්ජොයි කරන්න ඕනේ නැහැනේ දවසම වැස්ස නිසා. ඉතින් අද තමයි ඔන්න පූල් එකට බහින දවස. ඉතින් උදේම නැගිටලා එළියට ඇවිල්ලා බැලුවාම දැක්කා අපේ පූල් එකේ වතුර පිරීලා. ඉතින් උදේම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන කට්ටියම කරේ පූල් එකට බහැපු එක. ඔයාලා කැමති නම් බ්‍රෙක්ෆාස්ට් එක ඔයාලට මෙයාලගෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකට ඇඩිෂනලි charge වෙනවා. ඒ වගේම තමයි මෙහි Wi-Fi ගන්නව නම් ඒකටත් ඔයාලට cost එකක් ගෙවන්න වෙනවා. මොකද free Wi-Fi මෙතනදී ඔයාලට හම්බ වෙන්නේ නැති නිසා. කුරුඳ කැටේ ඉකා රිසෝට් එකට ආවොත් ඔයාලට මේ ළඟ තියෙන තවත් ඇට්‍රැක්ෂන්ස් වලට යන්නත් පුළුවන්. සිංහරාජ රේන් ෆොරස්ට් එක තියෙනවා. එතකොට තව ලස්සන වෝටර්ෆෝල්ස්, ඒ වගේම view points, තව hiking කැමති අයට hiking spots. මේ හැම දෙයක්ම ඔයාලට මේ ආසන්නයේම දකින්න පුළුවන්. ඉතින් කුරුඳ කැටිය vlog එක මම මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා අපිව subscribe කරලා තියන්න අමතක කරන්න එපා. මේ travel tales with Shash.